වේදලි බබළු ලක්ෂ 3කට අධික සංඛ්‍යාවකින් මුළු කඩුගන්තට පුරවරේ මේ කාලය ඔබ කරන්නේ කඩුගන්තට මහා තොරණයි ඔබ මෙලෙස නාරබලින් සිටින සහවතුනි එන්න අපේ කාර්යාලයට දෙන්න ඔබේ සහයෝගය ඔබ ලබා දෙන සීලම මුදල් අප ඕනම වාසනාව දෙක සහාය දෙන්න යන්නේ නැහැ වර්ධන මහනගර සභාවට පාවා දෙන්නේ නැහැ ඒ සීලම මුදල් අපි ලබා දෙනවා නාගොඩ මහා රෝහලේ පිළිකායකිකට අවශ්‍ය කරන ඖෂධ මිලදී ගැනීම සඳහා නිසා තොරණ බලලා සිත් සමසාගරණේ සමසාගෙන වෙන ස්ථානයේ යන ගමන් මේ පින්කමට දායක වෙන්න කියලා අපි ඔබට ගෞරවයෙන් විදුව මතක් කරනවා ඔබ ලබා දෙන සෑම රුපියලක්ම අපි නාගොඩ මහා රෝහලේ පිළිකායකිකට අවශ්‍ය කරන ඖෂධ මිලදී ගැනීම සඳහා ආදින සූදානම් බව අප ඔබට මතක් කරනවා එසේනම් වර්ණ වාසනාවේක සාධිපති සත්තුණවත් දානපති විවසායක වර්ණට සම්පතක් වදු දේශපාලකරු දයානන්ද බෝකුල වෙනදමා ස්වාමීන් වහන්සේගේ පූර්ණ ධර්ම පරිත්‍යාගයෙන් යුතු කඩුගන්තොට මහා තොරණේ විශේෂ දර්ශන පෙරවිදීමේටයි සූදානම් සදහවතුනි යොමු කරන ඔබේ මේ කඩුගන්තොට තොරණ දෙසට Bakers Adipati, Deshmani, Dayanand, Boguda Metamaki, Supreme Diagram, Abhimanawat, Devil Varkat, Indian Pattern, May Darshani Suvisan Resactorni, Deadman Party, Chakranta Akraja, Himala Parlota Asani, Atanasaku at River Subject, Jivan Tuma, Mahasubandra, Chura Subandra, ඇත්තටම විසවුණු දෙන්න. සමන රැස්ලිමිටුවට ධන යුගනාත්මි චක්‍රාන්ත ඇක්‍රතු තම පිරිස සමග කෙලිදෙනෙන් දෙසිරෙන අවස්ථාවක අසලතිබු අලංකාර මනින් අලුකු සන්දස තම කුම්භස්ථලයෙන් සොනවන්නට වුණා. සන්දස සෙලවීමෙන් මහා සුභද්‍රා ඇතින්ගේ ඇඟට සල් මල් පෙති මල් රේණුවටවත් චූල සුභද්‍රාවගේ ඇඟට වැටුනේ ගසිස් විදිමියන් පොළොන්නු ආදිය. අනිත් චූල සුභද්‍රා තුළ ඇති වුණේ දැඩි වෛරයක් ඇත්රාජු කෙරෙහි. ඇසිත් වේ එය සිතන් මතා කළ දෙයක් කියලා. වෛරයෙන් ක්‍රෝධයෙන් නියමිය චූල සුභද්‍රා මිනිසන් බවත් ලැබ කිපිති රණකෙකුට විසවමි වැද්දකුණා විෂ හීයක් විද ඔහුගේ සමන ධනරැස් විහිදෙන ධනයුගල කපාගෙන ඇත්රජුව මරා දැමුවා. අවසානයේ තමන් කළ අපරාධයෙන් කම්පනයට පත් චූල සුභද්‍රා ලැබෙලි මියගේ අයුරු ඔබ දුටුවනේ. ඒ වගේම මෙතෙක් තොරණ කලා ඉතිහාසයේ නොවූ විරෝ සිද්ධීන් කීපයක්ම මේ සිරිසල් වෙසක් තොරණින් ඔබට දැකගත හැකියි. එදා මෙදා තුර ඉදිවූ දහස් ගණනක් තොරණ අතරේ එකදු තොරණකවත් මෙවන් විස්මිත සිදුවීම් ඔබට දැක ගන්න ලැබී නැතුව ඇත. මෙතෙක් වෙලා නම් විසිතුරු ආලෝකයෙන් බැබළුණු වෙසක් තොරණ අර බලන්න අඳුරින් වැනිනේ මොකද මේ සිදුවන්නේ? අර අලංකාර ගසක් නේද ආලෝකයෙන් මතුවෙන්නේ අර මේ වතුරට. නිකන් ගසක් නෙමෙයි. මනින් මරමු සල් ගසක්. අනේ හරිම ලස්සනයි. මුළු ගහම සල් මල් වලින් මල් වෙලා. මට නිකන් සල් මල් සුවඳ දැනෙනවා වගේ. හරිම සුවඳයි. අර ඒ අසලි මතුවෙන්නේ සමනක් රැස් විහිදුවන ධන යුගලක් නැති චන්දන්තකුලේ ඇත්රාජයයි ඔහුගේ විසෝවලින්. බලන්න ඔහුගේ තේජාන්විත බව. අර බලන්න ඇත්රාජය කුම්භස්ථලයෙන් සල්ගස සොලවනවා. අනේ අර සල්මල් වල රේණු බිමට වැටෙනවා. අර යටිසුලක දිශාවට ඉන්න මහා සුභද්‍රා ඇතින්න මල් රේණු මල් පෙති වලින් රැසි යන හැටි බලන්නකෝ. අර ඇගේ ඇස්වල තියෙන ප්‍රේමණීය බව මල් පෙති වල කිතියෙන් ඇයි සනිත වෙනවා. පේනවද ඔබට? නම් තන උඩුසුලක දිහාවට සිටින චූඩු සුභද්‍රාගේ ඇඟට මොනවද වැටෙන්නේ? තේරෙන්නේ ඒ වැටෙන්නේ මේ
කොළරොඩු අතු කැබලි ආදිය නේද? අනේ අර ඒ අතර දිනෙකට වෙලා තියෙනවා. අයියෝ ඇගේ පොරක් විසිරෙනවා. ඇය තංගලන්නේ නේද නාමයෙන් මේ විදිහට. අනේ චූල සුභද්‍රාවගේ දෙනත් වලින් කඳුළු රැකිරෙනවා. මේකමද? වෛරයෙන් ක්‍රෝධයෙන් චූල සුභද්‍රාගේ රත්පැහැයෙන් ගින්නම් වෙලා. වෛරය වැగిරෙනවා. ඒව කඳුළු බවට පත් වෙනවා. බලන්න. ඒ සමගම අර මුතු වෙන නාග වෙන දිග. වෛරය නාග පෙළ වගේ මතු වෙනවා. විස පතුරවනවා. බලන්න පින්වතුනි, ඒ වෛරී නාග වෙන අතුරුදන් වුණාට පසු සුපිපෙන සුවඳවත් පියුම්හය බලන්න මොන තරම් සුන්දර දර්ශනයක්ද. හිතට දැනෙන්නේ මොන තරම් පහන් හැඟුමක්ද නේද? ඇත්තම කොහොම හිතන්නේ? අපි හැමදාම දකින සාමාන්‍ය තොරන් අතරේ මේ වගේ ආශ්චර්යජනක සිදුවීම් වෙන තොරණක් නෙමෙයි කියලා අපි කොහොමද හිතන්නේ? අපි එහෙම හිතුවේ නෑ නේද කවදා? ඒකනේ අන්නේ කමද මුළු මාලිකාවම ගිනියම් රත්පැහැකින් බබලනවා. මට මතක් වෙනවා එදා සල්ගස ළඟදී චූල සුභද්‍රාවගේ නෙත් එක. එදා ඒ ඇස් දෙක වෛරයෙන් රත්පැහැ වෙලා තිබුණේ ඔය විදිහටමයි. මතකද ඔබට? ඇත්තටම අපි මේ ඉන්නේ විසක් තොරණක් බලන්න. එහෙම නැත්නම් මේ වගේ ආශ්චර්යජනක දේවල් සිදු වෙන වෙනත් ලෝකයක. නෑ. අපි මේ ඉන්නේ අපේ රට ආශ්චර්යජනක රසයකින් රසවත් කර පොරණ වාසනා බේකර්ස් අධිපති දේශපාලන දයානන්ද බෝම්බල මැතිතුමාගේ පූර්ණ මුල්‍ය දායකත්වයෙන් ඉදි කෙරුණු කල්පතර වෙසක් තොරණ හොඳට බලන්න. මේ වගේ අමුතුම නිර්මාණ කරන්න නම් ඉතින් අපේ රටේ නිර්මාණශීලී තරුණ විදුලි තාක්ෂණ වේදිකා ලක්ෂාන් ඉලෙක්ට්‍රිකල් සාධිපති සකිල් ලක්ෂාන් එක්ක කවුද එකතු වෙ යුත්තේ? එහෙමනම් ඉතින් චිත්‍ර මූර්ති කලාවන් වල ප්‍රවීණත්වයට පත්වුණු අපේ අනිත් තරුණ කලාකරු වර්ණගේ සසිත චතුරංග ගැන නේද ඔය කියන්නේ? ඔව්. ලෝකෙම නම ගිය දක්ෂයෙක්. ඒ වගේම තවත් දක්ෂයන් දෙදෙනෙක් සමග එකතු වෙලා කරපු මේ ආශ්චර්යජනක තොරණ ලංකාවේ විශාලම තොරණ බව ඔබ හැමදිනම දන්නව ඇති නේද? මුළු ශ්‍රී ලංකාවම රසයෙන් පින වූ රසනාව වාසනා බේකර්ස් නිර්මාතෘ දේශපාලන දයානන්ද බෝම්බල මැතිතුමා අති දක්ෂයි. එතුමන් සමග එක්වුණු තොරණ කලාවේ අති දක්ෂයින් දෙදෙනා සචින් ලක්ෂාන් සමග වර්ණගේ සසිත චතුරංග. ඒ එක්වීම තමයි තොරණ නිර්මාණ කලාවේ වෙනසක ආරම්භය. ඒ ආරම්භය මතු දවසක ශ්‍රී ලාංකීය නාමය ලෝකයේම බබලවන්නට පුරෝගාමී. ඔන්න මම අද කිව්වේ. විශිෂ්ටයන් ත්‍රිදෙනෙකු එකතු වෙලා අපේ මේ පුංචි රට සමස්ත ලෝකයේම විශිෂ්ට තැනක ඔසවනවා. ඔබ නැරඹුණු මේ විශ්ව